සමහර අයට හිතෙනවා සමහර අය දැක්කට පස්සේ ඒ අයට හිත ඇදිලා යනකොට මෙයා මට කලින් ජීවිතෙත් මුණ ගැහිලා ඇති. අපේ මේ තියෙන සසර බැඳීමක් කියලා හිතෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මව් නොවුන කෙනෙක් නැහැ. පියා නොවුන කෙනෙක් නැහැ. සහෝදරයා නොවුන කෙනෙක් නැහැ. සහෝදරිය නොවුන කෙනෙක් නැහැ. බිරිඳ නොවුන කෙනෙක් නැහැ. ස්වාමියා නොවුන කෙනෙක් නැහැ. එතකොට මේ සසරේ කෙලවරක් කොහොමනම් හිතන්නද? එතකොට සසරේ හැම කෙනෙක්ම අපේ දරුවෝ වෙලා ඉඳලා කියලා තියෙනවා නම් ජීවිත කීයක් විවාහ වෙන්න ඇතිද? බිරිඳ නොවුන කෙනෙක් නැහැ කියනකොට, ස්වාමියා නොවුන කෙනෙක් නැහැ කියනකොට අද කාලේ කොහොමද හිතන්නේ? ළමයි හිතන්නේ මේ තමයි සංසාරේ තියෙන එකම කසාදේ. මැරෙනවා, නැහෙනවා, ලෝකෙම අමතකයි. කිරිපෝල හදපු මව් අමතකයි. හැදු වැඩු පියා අමතකයි. හිඟා කකා දරුවන් පෝෂණය කරපු අම්මලා ඉන්නවා. ඒ සියල්ලම අමතක වෙලා යනවා. ඒක තමයි මේ ජීවිතේ. මේ කියන්නේ දරුවනේ අපේ කාගේ යන් දරුවන්ගේ තුළ ඇති වෙන හැඟීම් වල තියෙන දෝෂයක් නෙවෙයි මේ කියන්නේ ප්‍රඥාව ගැන මේ කියන්නේ. අපි සසර ගැන තේරුමක් තියෙන්න ඕන. එතකොට තමයි හිත හදා ගන්න පුළුවන්. මේ කිසිම දෙයක් ස්ථිර නෑ. හැම දෙයක්ම අතහැරලා යන්න වෙනවා.